හෙලෝ ළමයි අපි අද ස්පන්ච් එකට යන්න හදන්නේ කොට්ටාවේ. අපි ගිහිල්ලා බලමු මේකේ මොනවද බජට් අයිටම් තියෙන්නේ කියලා. කොට්ටාව හොරණ පාරේ මීටර් 250ක් විතර යන්න ඕනේ ළමයි. කොට්ටාවේ නර්සින් හෝම් එක ඉස්සරහමයි තියෙන ළමයි. පොඩ්ඩක් බලා ගන්න ලොකේෂන් එක වල. අපි ඇවිල්ලා ඉන්නේ ළමයි. එහෙනම් අපි ෂොප් එක ඇතුළට ගිහිල්ලා බලමු. අපි හවස් වෙලා ගියපු හින්දා ගොඩක් අයට මෙවර වෙලා තිබ්බේ. අපි කලින් මේකේ කේක් එහෙම try කරලා තියෙනවා. රසයි ඒවා. අපි ගත්ත ළමයි. අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. අපි ගෙනාවද අයිටම් තුනක් ගෙනාවා. පැකින් එක නම් මෙහෙම තමයි තියෙන්නේ ළමයි. ඔයාලා බ්‍රවුන් පේපර් එක දාලා තියෙන පේපර් බෑග් එක. මොකද්ද මේ අයිටම් එක? ඔව් මතේ නෑ ටොමැටෝ බන් එක නේද? පොඩි නෑ. චීසි චිකන් ටොමැටෝ බන් කියලා එකක්. පේනවද ළමයි? ඒක රුපියල් 270ක් වෙලා තියෙනවා. අපි බලමු අනිත් එක. ඕකම රෝස් චිකන් බන් එක වෙනවා. ඒ වගේම අයිටම් එකක්. චීස් එහෙම තියෙනවා හොඳට. චිකන් එහෙම නෑ නේද? චිකන් කියලා තිබ්බත් තියෙනවද? රෝස් චිකන් බන් කියලා තියෙන්නේ. ඒක 220ක් වෙලා තියෙනවා. චිකන් කෑල්ල නැහැ. මේක නම් චිකන් තියෙනවා. මේක ගික්සි චිකන් මයෝ බන් කියලා. මේක නම් තියෙනවා ළමයි මෙන්න. ඒක නම් චිකන් ගොඩක් තියෙනවා. අපි try කරලා බලමු. අපි try කරලා බලමු කන රසද කියලා. මට හිතෙනවා සෝස් ටිකක් දාගන්න. දාන්න. දාගන්න. රසයි. මේක නම් මාර රසයි. මොරුවනේ රෝස් ඕනේ නෑ. ඇත්තද? කටේ හැමතැනම ගිහනවා. මේක නම් මරුනේ. මාරු. චීස් රසයම හොඳට එනවා. මේක උනේ 220යි නේද? මේක 220යි උනේ. 220 නම් ලාභයි. 220ට ලාභයි ඇත්තටම පාඩු නෑ. චීස් රසයම හොඳට එනවා. තනිකරම චීස් තියෙන ඇතුලේ. චිකන් කෑලිත් තියෙනවා. මේක try කරමුද? බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා ඒක. ඒකේ චිකන් තියෙන්නේ නේ. ඒකේ චිකන් තියෙන ළමයි අපි try කරලා බලමු. මේක නා රසය ඇත්තටම. මකට දෙගල. මේක චිකන් නෙවෙයි කරි චිකන් එකක් වගේ නේ. මේක චිකන් එක මම කරි ගන්නවා කරේ. සෝස් ටික කරලා බලමු. දාන්න. අර මිරිස් කුඩු රසය එහෙම පොඩ්ඩක් එනවා වැඩි එකේ. මේක ගොඩක්ම රසයි නේ. මේක නම් එච්චරම රස නැහැ. රසයි. ඒ ගොඩක්ම රස නැහැ.
මේක චිකන් කොහොමද ළමයි? මෙන්න. මේක 320යි ඕනේ. 320ට නම් හොඳයි නේ පෝෂන් එක. ලාභයි. මේක නම් මට එච්චර සෙට් නැහැ. ඒක මේ අර චිකන් කරි එක අපි හදන්නේ අන්න ඒකේ රස එන්නේ. මේටිස් කුඩු රසෙම හොඳට එනවා. එහෙනම් මට එච්චර සෙට් නැහැ. දැන් කාපු දෙකෙන් නම් මේක තමයි රසම. ඔව් දැන් කාව දෙකෙන් ගොඩක්ම රස ඒක. මේක අපි මේක try කරලා බලමු. සෝස් ටික දාන්න. සෝස් ටික දාන්න. සෝස් වෙන්නේ නැහැ. චිකන් එහෙම හොඳට තියෙනවා ඒකේ. මේකේ මේ බන් එකේම මාර සොෆ්ට් වෙට් ගතියට තියෙනවා. ඔයාලා try කරලා බලන්න ළමයි මේකේම මාරම රසයි. මේක නම් ඇත්තටම සෙට් නෑ. ඒ චීස් එක හොඳට තියෙනවනේ. නෝබයි. චිකන් ගෑල්ලක් තියෙනවා. මේකේ මේ ක්‍රිස්පි චිකන් පීසස් ටිකක් තමයි තියෙන්නේ. රහයි අවුලක් නැහැ. බන් එක ගොඩක් ලාභයි. 320 ලාභයි. මට දෙන්න. අපි අද කාපු මේ බන් දුන්නේ රසම එක මේක. ඒක චීසි රෝස් චිකන් බන් එක නේද? රෝස් චිකන් බන් එක. ඊගාට මේක රසයි. මේක 320යි මේක නම් ලාභයි. මයෝ බන් එකක් ඒක ගික්සි චිකන් මයෝ බන් කියලා තමයි තිබ්බේ. මේක නම් කරි චිකන් නැත් තියෙන මේ පොඩ්ඩක් සෙට් නැහැ මට නම්. මට ඒක රස නැහැ. ඒක ටොමැටෝ බන් එක. ඒක නම් ඇත්තට සෙට් නැහැ ඇත්තටම. මේ දෙක නම් සුපිරි. මේක තමයි වැඩිම රස රෝස් චිකන් බන් එක. ඔයාලා try කරපුවා ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම් ළමයි. ඔයාලා try කරලා දෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.